සුබ දවසක් හැමෝටම. ඉතින් ගෝල්ඩ් එකේ එන්ට්‍රි එකක් ගත්තා. මේ අපි හැමදාම එන්ට්‍රි ගන්න ස්කැල්ප් එන්ට්‍රි තමයි ගන්න. අපි 1 minute chart එකේ මම මේ ට්‍රේඩ් එක ගන්න කලින් ස්ක්‍රීන්ෂොට් එක ඔයාලට පෙන්නන්නම්. මේ තියන්නේ ට්‍රේඩ් එක ගන්න කලින් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක. එතකොට මෙයා කන්ෆර්ම් කරගෙන තමයි මෙතනදී මම ට්‍රේඩ් එක ගන්නෙ. පිප් සාමාන්‍යයෙන් 50ක් නැත්නම් 100ක් වගේ තමයි අපි ප්‍රොෆිට් කරන්නේ 1 minute chart එක නිසා. එතකොට මේ තමයි ගන්න කලින් ගත්තු ස්ක්‍රීන්ෂොට් එක. එතකොට මේ තියෙන්නේ දැන්ට ටාගට් ගිහිල්ලා තියෙනවා ඒක. හරිද? එතකොට අපිට ඇත්තටම මේකේ ට්‍රේඩ් එකක් ගන්නකොට අපි ගන්න සාමාන්‍යයෙන් මෙතන තියෙන OB එකෙන් තමයි අපි ට්‍රේඩ් එකක් ගන්නෙ. ඔයාලට පේන විදිහට item OB එකකින් මෙතන හැරලා තියෙනවා. නමුත් මෙතනින් එන්ට්‍රි ගන්නෙ නෑ රික්ස් එන්ට්‍රි එකක් නිසා. කන්ෆර්ම් එන්ට්‍රි එකක් විදිහට තමයි මෙතන ගන්නෙ. එතකොට එතන කන්ෆර්ම් එන්ට්‍රි එකක් විදිහට ගත්තේ මෙයා මේ IDM එක ගත්ත නිසා මෙතන IDM එක කැනල් බොඩි එකකින් අරන් තියෙනවාට පේන ඇති මේ. කැනල් බොඩි එකකින් මෙතන ලෝ එක ගලවන නිසා ඊට පස්සේ එයා කන්ෆර්ම් වෙනවා මෙතන හොඳ ලොකු කැන්ඩල් එකක් ඇදලා මම ඊට පස්සේ මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා. එන්ට්‍රි එකක් අරගෙන පිප් 50ක් නැත්නම් 100ක් තමයි ටාගට් කරගන්නේ. 1 minute chart එක නිසා වැඩි වෙලා අල්ලන් ඉන්නේ නැහැ. ඉතින් මෙයා පිප් 100ක් පල්ලෙහාට එනවා. එතකොට මෙයා මෙතනින් මෙහෙම හැරෙව්වට පස්සේ මේ තියෙන ලෙග් එකේ මේ තියෙන මූවමන්ට් එකේ සාමාන්‍යයෙන් මෙයා එන්න ඕනේ මෙතන තිබ්බ OB එකට එන්න ඕනේ. එතකොට මේ OB එකට තමයි මෙයා ඇවිල්ලා හැරෙන්න ඕනේ. එතකොට මෙතනත් අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඒක ගත්තේ නැහැ දැනට. එතකොට මේක දක්වා ඇවිල්ලා මෙයා මෙතනින් උඩට හැරෙනවා. එතකොට මේ මූවමන්ට් එක තමයි ගන්න. එතකොට මේක අපි මෙන්න මේ වගේ අපේ ගෝල්ඩ් එන්ට්‍රි පිප් 100 මොනවාලා පේන්නේ මේ ඩේලි පිප් 100 පිප්ස් ගෝල්ඩ් එන්ට්‍රි කියලා ගෲප් එකක් තියෙනවා. එතකොට ඒ ගෲප් එකේ තමයි අපි මේවා දාන්නේ. එතකොට මේ හැම ගෲප් එකක්ම අපි මේ ඔයාලට පේන ඇති හැම එකක්ම ප්‍රොෆිට් කරලා තියෙනවා. ඔක්කොම ප්‍රොෆිට් කරලා තියෙන්නේ. ඉඳලා හිටලා ඉතින් ලොස් යනවා. එතකොට 180ක් වගේ තමයි අපේ එන්ට්‍රි සාර්ථක. එතකොට ලොස් යන අවස්ථා තියෙනවා. ඕන තරම් ලොස් යන අවස්ථා තියෙනවා. මේ නමුත් අපිට ඒ ලොස් කවර් කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට දැන් මේ ගත්තු එන්ට්‍රිය මේ තියෙන වලට පේන්නේ නැති 9.24ට 9.24ට තමයි මම මේ එන්ට්‍රිය දෙන්නේ. ඔයාලට පේන්නේ නැති දැන් මෙතන ගත්ත ඊට පස්සේ මේ තියෙන 9.24ට මම මේ එන්ට්‍රිය දුන්න තැන මේ තියෙන්නේ. පේනවද? 9.24යි ටයිම් එක මෙතනින් තමයි මම එන්ට්‍රිය දීලා තියෙන්නේ. එතකොට ඒ එන්ට්‍රිය මම මෙතන දීලා තියෙන්නේ. 9.24යි වෙලාව. ඒ වෙලෙම බයි කරන්න කියලා තියෙනවා ටාගට් ඔයාලට 20 50 100 200 යනකම් පිප්ස් අල්ලන් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් 50 100 තමයි මේකේ මේන් ටාගට් විදියට තියෙන්නේ. ඒතකොට ඔයාලට පේන්නේ නැති මේ පිප් 50 ගියාට පස්සේ පිප් 20ෙන් දීලා තියෙනවා. දැන් පිප් 30ක් ගියාට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක දාලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා පිප් 51ක් ගියාට පස්සේ. දැන් මෙයා සම්පූර්ණ ටාගට් ගිහිල්ලානේ. එහෙනම් සම්පූර්ණ ටාගට් ගිහිල්ලා නම් මම මෙතන දාන්න ඕනේ සම්පූර්ණ පිප් 100 ප්‍රොෆිට් කරපු එකත් මම දාන්න ඕනේ. මම ෆෝන් එකෙන් තමයි ඒක ට්‍රේඩ් කරන්නේ. මම ඒකින මම මෙතන දැන් දාන්නම්. මම ප්‍රොෆිට් කරපු එක. ඔන්න දැම්මා. මේ තියෙන. එතකොට අපි පිප් 100ක් මම මේ ටාගට් එක මෙතන දාලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති. මේ ඒ ටාගට් එක වෙනස් කරලා නැහැ. මේ පිප් 100ක් ටාගට් කරා ඩොලර් 100ක් අපි හොයලා තියෙනවා. එතකොට උදේත් අපි පිප් 6ක් ටාගට් කරා. හොඳද? උදේත් අපි එන්ට්‍රි එකක් ගත්තා මේ බයි එන්ට්‍රි එක. ඒකත් අපි ටාගට් කරා. මම මේක ක්ලෝස් කරා මේ එන්ට්‍රිය එන හින්දා මම මේක ටාගට් යන කලින් ක්ලෝස් කරා. මේ බයි සිග්නල් එකක් දුන්නනේ. මේ බයි සිග්නල් එක මේ එන්ට්‍රිය දෙනකොට මම ක්ලෝස් කරා. ඇයි හේතුව මෙයා සෙල් සිග්නල් එකක් ආවා. මම ඊට පස්සේ මෙයා මේ ටාගට් එකෙන් හිටියේ නෑ. මම මේ පිප් 6න් මෙයා ක්ලෝස් කරලා දැම්මා. එතකොට ওই විදිහ තමයි අපිට ට්‍රේඩ් ගන්න තියෙන්නේ. එතකොට ඔයාලට පේන ඇති ට්‍රේඩ් ගත්තේ ඇයි? මෙතන කන්ෆර්ම් වුණාට පස්සේ අපි මෙතන සම්පූර්ණ ටාගට් එක ගත්තා. හැබැයි හැම වෙලෙම අපි ස්ටොප් ලොස් එක මෙන්න මේ මාකට් එක හැරෙන තැන හයි එකට හෝ ලෝ එකට අපි තියාගන්න. මාකට් හැරෙන තැන. අපි මෙතනින් ට්‍රේඩ් එකක් ගත්තා නම් අපි ස්ටොප් ලොස් එක මේ යටට තියන්න වෙනවා. ඒක දිග අඩු වෙනවා. ඒක සාමාන්‍යයි. ඒ විදිහට තමයි අපි එන්ට්‍රි එකක් ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ගෲප් එකට සම්බන්ධ වෙන්න වන් රොයල් ට්‍රේඩ් කරන කෙනෙකුට වන් රොයල් බ්‍රෝකර් පාවිච්චි කරන කෙනෙකුට මේ
ගෲප් එකට ඇවිල්ලා ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට ලයිෆ් ටයිම් විදිහට දැන් ගොඩක් කට්ටිය තමන් පාවිච්චි කරන බ්‍රෝකර් කෙනෙක් ඉන්න හින්දා ගොඩක් කට්ටිය වන් රොයල් වලට එන්න අකමැත්තක් දක්වන කට්ටියට පුළුවන් ඩොලර් 50ක් දීලා මේකට ලයිෆ් ටයිම් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක මේ ළඟදී නම් ඒක කරයි යන්නේ. එහෙම නැත්නම් වන් රොයල් ට්‍රේඩ් කරන කෙනෙකුට මේකට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන් මේ ගෲප් එකට. හැබැයි ගෝල්ඩ් විතරයි එන්ට්‍රි ගන්න, ස්කැල්ප් එන්ට්‍රි ගන්න හැම වෙලෙම ගෲප් එකේ අවදානෙන් ඉන්න ඕනේ. මම මේ 9:24ට මේක දුන්නා නම් ඒ වෙලෙම ටක් ගාලා එන්ට්‍රි එක ගන්න ඕනේ. මොකද ඔයාලට පේනද මේ 9:24ට තමයි මේ එන්ට්‍රි මේ තියෙන්නේ. 9:26 යනකම් මෙයා එන්ට්‍රි ඉඳලා තියෙනවා. ඊට පස්සේ ටාගට්. මොකද 1 මිනිත් chart එක නිසා ඉක්මනට මෙයා ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා. ප්‍රොෆිට් හරි ලොස් හරි ටක් ගාලා වෙනවා. ඒකින්ද මේ අවදානෙන් ඉන්න ගෲප් එකේ ඉන්නවනම් මේ ප්‍රොෆිට් කරන්න බලන්න. ඔයාලට පේනද මේ හැම එකක්ම අපි ප්‍රොෆිට් කරලා තියෙනවා. සියලුම දේවල් ප්‍රොෆිට් කරලා තියෙනවා. එකක්වත් කියන්නේ ලොස් වෙලා තියෙන ඕන තරම්. හැබැයි අපි බහුතරයක් ප්‍රොෆිට් තමයි. හැම එකක්ම අපි ප්‍රොෆිට් කරනවා හදන්න. දැන් මේවා ලොස් කියලා තියෙනවා. ලොස් කියපුවා තියෙනවා. නමුත් අපි වැඩි හරියක් ඒ ලොස් එකක් වුණොත් ඒ ලොස් එක අපිට ටක් ගාලා කවර් කරගන්න. මේ මම ගන්න එන්ට්‍රීස් ටික. මේ 17 වෙනිදා ගත්ත එන්ට්‍රීස්. පිප් 50 ඔක්කොම ගහලා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. සම්බන්ධ වෙන්න අර මං කියපු විදිහට තමයි මේකට සම්බන්ධ වෙන්නේ. හැබැයි ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඔයාලට හැමදාම ප්‍රොෆිට් කරන්න පුළුවන්. හොඳ ප්‍රොෆිට් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන RK සිස්ටම් එක. මම එන්ට්‍රියක් දෙනකම් බලන් ඉන්න බැරි කට්ටිය ඉන්නවනම් RK සිස්ටම් ඉගෙන ගන්න වෙනවා. RK සිස්ටම් ඉගෙන ගත්තොත් දවසට ඔයාලට ට්‍රේඩ් එන්ට්‍රි 100ක් වුණත් ගහන්න පුළුවන්. හරි. එහෙනම් ඔක්කොටම ජය වේවා.